සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම මුදල් අස්වැසුම සිස්ටම් එකට ලැබෙන දින සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම මුදල් ලැබීම සම්බන්ධ සියලුම කාරණා සම්බන්ධයෙන් කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති අප්‍රේල් මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් අලුත් අවුරුද්දට කලින් මේ අස්වැසුම මුදල් ඔයාලගේ බැංකුවටම ලබා දෙනවා කියලා රජය විසින් මේ වන විට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම අප්‍රේල් මාසයේ 1-5 අතර කාලය තුලදී මේ අස්වැසුම මුදල් ඔයාලගේ අස්වැසුම සිස්ටම් එකට වැටේ. ඊළඟට සිස්ටම් එකට වැටිලා අප්‍රේල් 12 වගේ වන විට ඒ මුදල් ඔයාලගේ බැංකුවටම වැටේ. ඉතින් ඔයාලට මේ මුදල් සිස්ටම් එකට වැටිලාද කියලා බලාගන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. ඒකට මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයාලා මුලින්ම එන්නේ ලින්ක් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න වගේ සයිට් එකකට. ඔයාලා මුලින්ම මෙතන අස්වැසුම තියෙන කෙනාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සඳහන් කරලා මෙතන සර්ච් රෙජිස්ටර් කියන එක ක්ලික් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ මාසයේ අස්වැසුම මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටිලාද කියලා. ඉතින් ඔයාලා දැම්ම මේකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න එපා. මොකද තාම අප්‍රේල් මාසයට අදාළ මුදල් වැටිලා නැහැ. මේක බලා ගන්න ඔයාලට පුළුවන් අප්‍රේල් 1-5 අතර කාලය තුලදී ඔයාලා මේකට ගිහිල්ලා ලොග් වෙලා බලන්න ඔයාලගේ මුදල් සිස්ටම් එකට වැටිලාද කියලා. ඒ වගේම මේක දෙවන අදියරට ඇප්ලයි කරලා තියෙන අයගේ නම් තාම මේකට වැටිලා නැහැ. ඉතින් ඔයාලා දෙවන අදියරට ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාලා මේක ගිහිල්ලා ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සඳහන් කරලා මේකේ විස්තර බැලුවට ඔයාලා කිසිම විස්තරයක් පෙන්වන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බා අපේ නෑනේ අපේ දෙවන අදියරේ තාම වැහැලා නෑනේ. ඉතින් දෙවන අදියරේ තාම සංගණන කටයුතු අවසන් වෙලා නැහැ. අනිවාර්යෙන්ම මැයි මාසේ වගේ වෙන විට ඒ සංගණන කටයුතු 100% නිම කළා අස්වැසුම මුදල් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට අප්‍රේල් මාසයේ 1-5 අතර කාලයේ මෙතනට ඇවිල්ලා මේකේ ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සඳහන් කරලා ඔයාලට පුළුවන් සයිට් එකට ඔයාලගේ මුදල් වැටිලාද කියලා බලා ගන්න. ඉතින් මේ විදිහට සයිට් එකට වැටිලා නම් අනිවාර්යෙන්ම අප්‍රේල් 12 වගේ වන විට අනිවාර්යෙන්ම ඔයාලගේ මුදල් ඔයාලගේ බැංකුවටම ලැබෙයි. මොකද සිංහල අලුත් අවුරුද්දට කලින් අනිවාර්යෙන්ම මේ මුදල් ලබා දෙනවා කියලා රජය විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.